පහත එක් පිරිවැය යුගලයේ ඇති මූලික වෙනස්කම් මොනවාද කියලා කියන්නේ. ලිව්වද ඔයාලා? කියන්න බලන්න. දැන් දෙන්නෙක් ඉන්නවනේ නේද? එක්කෙනෙක් එක ගානේ කියන්නේ පළවෙනි එක සමාධි කියලා බලන්න. කියන්න බලන්න. නිෂ්පාදනය සමග ඍජුවම වෙනස් වන ඒවා විචල්්‍ය පිරිවැය. හරි. නිෂ්පාදනය සමග වෙනස් නොවන මේ පිරිවැය ස්ථාවර පිරිවැය. හරි. දැන් හරි. හරි. දෙවෙනි එක හිරන්නේ හැකෙද? දෙක නිෂ්පාදන පිරිවැය කාලච්ඡේද පිරිවැය. ඉන්නේ නැද්ද? නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන හා කාලච්ඡේද. ඔව් කියන්න නිෂ්පාදන බලන්න. පිරිවැය යනු යම් නිෂ්පාදනයක් සඳහා දරන මුළු වියදම කාලච්ඡේද ඔව්. පිරිවැය කියලා කියන්නේ කාලච්ඡේදයකට වරක් දරන පිරිවැය. හරි. හරි. ඊළඟ සත්‍ය පිරිවැය හා සම්මත පිරිවැය. සත්‍යයි සම්මතයි. යම් කාර්යයක් ආරම්භ කිරීමට පෙර එම කාර්ය සඳහා වැය කර යයි අස්තමේන්තු කරන පිරිවැය තමයි සම්මත පිරිවැය කියන්නේ. එතකොට යම් හරි. කාර්යයක් අවසන් කරාට පස්සේ හදන පිරිවැයට තමයි සත්‍ය පිරිවැය කියන්නේ. හරි. දැන් මට අහුණා දැන් පළවෙනි එක කියන කොටත් දැන් ඔය කිව්ව තුන්වෙනි එක කියන කොටත් මුලින් කිව්වේ වල දෙවෙනි එක. ඒ කියන්නේ දැන් පළවෙනි එක තියෙන ස්ථාවර පිරිවැය හවුචල පිටුනේ. ඒක ස්ථාවර පිරිවැය කියන්නේ මුලින් කියන්නේ විචල්්‍ය පිරිවැය කියන්න ඕනේ. තමන එහෙම නේද? ඊළඟ මේ තුන්වෙනි එකේ සත්‍ය පිරිවැය මුලින් කියලා ඊළඟ සම්මත පිරිවැය පස්සේ කියන්න ඕනේ. හරිද? තමක් නෑ. හරි හතරවෙනි එක මුළු පිරිවැය හා ඒකක පිරිවැය. ප්‍රසන්නතා කිව්වද? මුළු පහේ හතර. පහේ හතර. මුළු පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණයක සමස්ත පිරිවැය. ඒකක ආ පිරිවැය කියලා කියන්නේ සමස්ත මුළු පිරිවැය තුළ ඒකකයක් සඳහා වෙන්වන පිරිවැය. හරි හරි. හරි. පළවෙනි ගිරුණු පිරිවැය හා ආවස්තික පිරිවැය. ප්‍රශංසා එහෙමද? Are you hear me? Hello. නැද්ද? හරි. තියෙන අපිට 6 ගිරුණු පිරිවැය හා ආවස්තික පිරිවැය. කියන වල සමාධි ගිරුණු පිරිවැය ආවස්තික පිරිවැය. දැනටමත් දරා ඇති වර්තමානයේදී හෝ අනාගතයේදී ගන්න ලබන තීරණ මත වෙනස් කළ හැකි පිරිවැයට කියනවා ගිලුණු පිරිවැය කියලා. මේ වෙනස් වෙනස් කළ නොහැකි නොහ පිරිවැයට ගිලුණු පිරිවැය කියලා. විකල්ප කිහිපයක් අතරින් එක් විකල්පයක් තෝරා ගැනීමේදී ඒ වෙනුවෙන් කැප කරනු ලබන ඊළඟ හොඳම විකල්පයට කියනවා ආවස්තික පිරිවැය කියලා. හරි. 6 වෙනි එක අංක 6 6 වෙනි ප්‍රශ්නේ හැදුවද පහත සඳහන් එක් පිරිවැය විස්තරයට අදාළ අංකයේ පිරිවැය වර්ගයේ සමග තෝරන්න කියනවා. ඒක පන්ති සාකච්ඡාවේදී අපි 6 වෙනි ගානේ නෑ සර්. හරි. පළවෙනි එක නිමි භාණ්ඩ සඳහා ඍජුවම හඳුනාගත නොහැකි අමුද්‍රව්‍ය. අංක 2 වක්‍ර අමුද්‍රව්‍ය කියලා ඇති. හරිනේ? හරි දාගන්න හරිනම් වෙනසක් තියෙනවා නම් තේරුම් නැත්නම් කියන්න ඕනේ. ඒකට වක්‍ර අමුද්‍රව්‍ය. කියන්නේ නිෂ්පාදන භාණ්ඩ සඳහා ඍජුව හඳුනාගත නොහැකි ඒවා. ඍජුවේ වක්‍ර ද්‍රව්‍ය නම් ඍජුව නැති ඒවා වක්‍ර අමුද්‍රව්‍ය පිළිගන්නේ. දැන් ඍජුව හඳුනා ගන්න පුළුවන් ඍජු ද්‍රව්‍ය වෙනවා. ඍජුව හඳුනා ගන්න බැරි නම් වක්‍ර අමුද්‍රව්‍ය වෙනවා. ඍජු අමුද්‍රව්‍ය ඍජු ශ්‍රමයේ සහ ඍජු වේද එකට ගත්තට පස්සේ ඍජු වේද වල එකතුව ප්‍රාථමික පිරිවැයනේ නේද? නාංක 7 2ට නිෂ්පාදන පරිමාණ අනුව ඍජුව වෙනස් වන පිරිවැය මොකද්ද? විචල්්‍ය පිරිවැය 6.
ප්‍රාථමික පිරිවැය හැර නිෂ්පාදන පිරිවැයට ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එකතුව නිෂ්පාදන පිරිවැය නම් ප්‍රාථමික පිරිවැය නැතුව නිෂ්පාදන පිරිවැය අපි කියන මොකද්ද? උත්තරේ කම්හල් පොදු කාර්ය පිරිවැය 8 5ට 8 නිෂ්පාදන පරාසය තුල වෙනස් නොවි පවතින පිරිවැය නිෂ්පාදන පරාසය තුල වෙනස් නොවි වෙනස් නොවි ස්ථාවර පිරිවැයනේ වෙනස් නොවි පවතින ස්ථාවර පිරිවැය 6ට 1 අමුද්‍රව්‍ය පිරිවැය ඇතුළුව නිර්භාණ්ඩ බවට පත් කිරීමේ පිරිවැය අමුද්‍රව්‍ය පිරිවැය සමග නිෂ්පාදන පිරිවැය අපි කියන්නේ මොකද්ද? නිෂ්පාදන පිරිවැය කියලා තමයි නේද? අමුද්‍රව්‍ය පිරිවැය ඇතුළුව නිර්භාණ්ඩ බවට පත් කිරීමේ පිරිවැය. අමුද්‍රව්‍ය පිරිවැය නැතුව නිර්භාණ්ඩ බවට පත් කිරීමේ පිරිවැය පරිවර්තන. ඒතර අමුද්‍රව්‍යත් එක්ක තියෙන නිෂ්පාදන පිරිවැය ගන්න කිව්වොත් මොකද්ද? නිෂ්පාදන පිරිවැය කියලා 7ට 5. ඍජු සම පිරිවැය ඍජු වියදම් කම්හල් පොදු කාර්ය වේදන. උත්තරම 8. ඍජු සම පිරිවැයයි ඍජු වියදමුයි කම්හල් පොදු කාර්යයයි. පරිවර්තන ගත්තා අපි. පරිවර්තන ගත්තා යන්නේ කිව්වොත් 8ට 4 නේද? හරිද? එහෙම තියෙන උත්තර ටික ඔයාලගෙත් නෝ නෑ සර් 4ට ලිව්වේ පරිවර්තන පිරිවැය. 7ට අමුද්‍රව්‍ය පිරිවැය ඇතුළුව අමුද්‍රව්‍ය පිරිවැය සමග නිර්භාණ්ඩ 7ට නිෂ්පාදන පිරිවැය නේද? නිෂ්පාදන පිරිවැය වෙනතරකට ගත්තා අපි නේනේ. නිෂ්පාදන පිරිවැය නේද 7ට එන්නේ. අමුද්‍රව්‍ය පිරිවැය ඇතුළුව නිර්භාණ්ඩ බවට පත් කිරීමේ පිරිවැය එන්නේ පරිවර්තන පිරිවැය. හරිනේ? සර් අමුද්‍රව්‍ය ඇතුළුව නිර්භාණ්ඩ බවට පත් කිරීමේ පිරිවැය නිෂ්පාදන 7ට 8. 7ට එන්නේ 5. 7ට 5. 7ට 5. හරිද? එතකොට නිෂ්පාදන පිරිවැය 7ට නැතු 7ට දාලා තවත් තැනක දැම්මද? නැහැනේ. අපු හදා යන්නද? එකට කියන්නේ නිමි භාණ්ඩ සඳහා ඍජුවම හඳුනාගත නොහැකි අමුද්‍රව්‍ය. එකට දෙකනේ වක්‍ර අමුද්‍රව්‍ය දෙක. ඍජු අමුද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු එකක් එක. ඍජුනේ ඔක්කොම අපි කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය. 3 නිෂ්පාදන පරිමාව අනුව ඍජුව වෙනස් වන පිරිවැය. විචාලන පිරිවැය. 3ට විචාලන පිරිවැය. 4 ප්‍රාථමික පිරිවැය හැර නිෂ්පාදන පිරිවැයට කියනවා කම්හල් පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදනයේ ඍජුව හඳුනාගත හැකි සම පිරිවැය ඍජු සම පිරිවැය 3. ඍජු සම පිරිවැය 6 නිෂ්පාදන පරාසය තුළ වෙනස් නොවි පවතින්නේ ස්ථාවර පිරිවැය. 7 අමුද්‍රව්‍ය
පිරිවැය ඇතුළුව නිර්භාණ්ඩ බවට පත් කිරීමේ පිළිවෙල. අමුද්‍රව්‍ය පිළිවෙල සමග නිර්භාණ්ඩ බවට පත් කිරීමේ පහ නිෂ්පාදන පිළිවෙල. 8. විදේශම පිරිවැය විදුලියදන් හා කම්හල් පොදුකාර පිළිවෙල. උගන්වති. කරන්නේ. විදේශම පිරිවැය විදුලියදන් කම්හල් කර නිෂ්පාදනය දෙන්නේ. ඉතිරි කටෙන්ද. දාපල කියන්නේ. ඉතිරි කටින් මොනවද? එහෙමද? තමදී හරි හරි සර්. නිෂ්පාදන දෙකක් තියෙනවා නැත්නම් දෙකයි? නෑ සර් එකයි තියෙන්නේ. පරිවර්තන මේ පිරිවේ දාලා නැහනේ. දාගන්නද? හතට එන්නේ අමුද්‍රව්‍ය පිළිවෙල තුන නිර්භාණ්ඩ පරිවර්තන දෙන්නද? පරිවර්තන පිළිවෙල නිෂ්පාදන ඒක කරගන්න තියෙන්නේ. හතට නිෂ්පාදන පිළිවෙලනේ. විද්‍යුත් පිළිවෙලය අටට පරිවර්තන පිළිවෙල. ඒක හේතු තමයි එතන අමුද්‍රව්‍ය පිළිවෙල නෑනේ. මේ දවසානයේ ඍජු ශ්‍රම පිරිවැයයි ඍජු වියදමුයි කම්හල් පොදු කාර්යයි. එතන ඍජු ද්‍රව්‍ය පිරිවැය නෑ අවසානයේ. ඍජු ද්‍රව්‍ය පිරිවැය නැතුව අනිකොත් නිෂ්පාදන පිරිවැයට කියන පරිවර්තන පිරිවැය. හරිනේ? එතනක නැහැ ඒකේ ඍජු නිෂ්පාදනයේ ඍජුව හඳුනාගත්ත හැකි පිරිවැය වෙනස් වූ අමුද්‍රව්‍ය පිරිවැය ඇතුළු නිෂ්පාදනය අවශ්‍යයි. හරිනේද? මේ අපි 6ට උත්තරේ වෙනස්කම් තියෙනවද තීරණයෙන් තියෙනවද? හරි. එහෙමනම් අපි එනවා 7 වෙනි ගාන හැදුවා වගේ මතකයි. 7 පළවෙනි කොටස හැදුවා අනිත් කොටස් ටික හැදුවේ නෑ නේ. එහෙමද? හත්වෙනි ගාන හැදුවද අපි පන්තියේ? පළවෙනි කොටස විතරයි සර් ඒක. ඔව් පළවෙනි කොටස විතරයි හැදුවේ. හරි. ඒක දෙවෙනි කොටස ප්‍රාථමික පිරිවැය. ඒතර ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ මේ නිෂ්පාදන පිරිවැය තීරුවේ ඍජු වල එකතුව. ඍජු තීරුවේ එකතුව. ප්‍රාථමික හරිය 7 6 වෙනි එක. ප්‍රාථමික පිරිවැය ගන්න කියනවා. ප්‍රාථමික පිරිවැය ඍජු පිරිවැයනේ. එතකොට මොනවද තියෙන්නේ? ඍජු තීරුව නිෂ්පාදන තීරුවේ ඍජු වල. ඍජු ශ්‍රමය තියෙනවා 110ක්. 110ක් තියෙනවා. ඊළඟ තවල දාලා භාවිතා කර ලීහා ඇල 97. ඒ දෙක විතරනේ තියෙන්නේ. ඒ දෙක විතර chart එකේ තියෙන දෙක විතරයිද ඍජු තීරුවේ? ඔව් සර්. 204යි. මේ තමයි ඍජු පිරිවෙල. ඍජු පිරිවෙල. 7 2 ඒ වලට 7 වෙනි ගාන
එකේ රෝම ඉලක්කම් දෙක දෙකේ ඔයාලා මේක ආයෙ ලියන්න එපා. මේක මෙන්න මෙහෙම ලියන්න ඕනේ නැහැ. මේ chart එකේ තියෙන chart අපි එකතු කරානේ. මේ එකතු කරන්නේ ඒ නිසානේ. නිසා ලියන්න ඕනේ මේ ප්‍රතිබල ඇති. 204ක්. නැලිවුවා කියලා වැරද්දකුත් නැහැ ඉතින්. chart එකේ තියෙන නිසා අවශ්‍ය නැත්නම් තමයි එකම උත්තරේ උඩ තියෙනවනේ. නිසා එකතු කරලා එතන අපි ඉතින් පල්ලෙහාට ගත්තා. දැල්ල ගත්ත නිසා එළිය ඉන්න ඕනේ නැහැ. ඒ වල කම්මල් පොදු කාර්ය පිළිවෙල මම මේ මංගල chart නැති නිසා මෙහෙම ලියන්නේ දැන් නම ලියන්න ඍජු පිළිවෙල කියලා ඔහම ලියන්න. කම්මල් පොදු කාර්ය පිළිවෙල. ඒකේ chart එකේ තියෙනව නේද? මම කියන්නේ සුපර් එක්ස් වල 40000ක් තියෙනවා බලන්න. කම්මල් වරිපණම් 5,500ක් තියෙනවා. කම්මල් රක්ෂණ 2500ක් තියෙනවා. කම්මල් යන්ත්‍ර කල්බදු පොඩි 12000ක් තියෙනවා. වක්‍රම් ද්‍රව්‍ය 6000ක් තියෙනවා. කම්මල් ශ්‍රේ 10000ක් තියෙනවා. පොදු සේවා 200ක් තියෙනවා. මොකද තියෙන්නේ? 0.10යි 10යි එකක් ඉතිරි 6යි 8යි 10යි 16යි එකක් ඉතිරි 5යි 7යි 70200 එකතුව වෙනසක් කියන්නේ. හරි සර්. මම ඔය හතේ දෙවෙනි කොටසේ ඒ වලට උත්තරය. ඊළඟ B කොටස. මුළු නිෂ්පාදන පිළිවෙල කියන්නේ මේ දෙක එකතු වෙන්නේ. එකයි මේකයි. එතකොට මුළු නිෂ්පාදන පිළිවෙල සමානයි ඍජු පිළිවෙල ධන කම්හල් පොදුකාරී පිළිවෙල. හරි. ඍජු පිළිවෙල 204යි. කම්හල් පොදුකාරී 70යි 200යි. එකතු රුපියල් දෙකයි 4.8යි 280 මුළු නිෂ්පාදන පිළිවෙල හරියට 280 ඔව් සර්. අගය හදන්නේ කොන ප්‍රශංසා හැදුවද? හලෝ ඔව් සර්. හදුවද? හැදුවා. උත්තර හරිද? හරි. හරි. ඊළඟ B කොටස. B වල මුළු නිෂ්පාදන පිළිවෙල. ගත්තා ඒක මුළු පිළිවෙල. නිෂ්පාදන පිළිවෙලනේ මුළු පිළිවෙල. මුළු පිළිවෙල කියන්නේ මේ ගානේ සමානයි මුළු නිෂ්පාදන පිළිවෙල ධන විදිහට පරිපාලන හා විකුණුම් බෙදා හැරීම වේදම්. පරිපාලන හා විකුණුම් බෙදා හැරීම වේදම් දෙලියවා. මෙලා උඩ පරිපාලන හා විකුණුම් බෙදා හැරීම chart එකේ තියෙනවා එකතු අරගෙන. නේද කී දෙයකටද? chart එකේ 50000යි 80000යි 30යි 1,97,000 1,97,000යි අනිත් කට හරියද? ඒ ගණන දාවේ. ඔව් සර්. හරි. ඊළඟ 280 280යි 200 නෑ. විතරම ගන්නවානේ. පරිපාලන 197යි 200 පරිපාලන බෙදාරීම් 197යි මොකක්ද කියන්නේ? 197යි සර්. නිෂ්පාදන 280 200යි.
ඉමංග වෙනස් කරලා උඩින් මාළියේ තියෙන ඉස්සරහම නිෂ්පාදනය වෙන්නේ ඒක ලියන්නේ නැත් මුලට. දැන් එකතුව කීයද රුපියල්? එකතුව කියන්නේ 0.02 4,200,000යි 4,77,000 77,000 දැන් B හරි. ඊළඟ C කොටස. C කොටස. C වල අහනවා වසර තුල ඒකක 3000ක් නිපදවා ඇතනම් ඒකකයක නිෂ්පාදන ඒකකයක පිරිවැයනවා. වසර තුල 3000ක් නිෂ්පාදනය කරන ඒකකයක පිරිවැය. මෙතන එන්න ඕනේ එක නිෂ්පාදන ප්‍රතිඋත් වැඩ ගන්නකො වසර තුල 3000ක් නිපදවා ඇතනම් ඒකකයක නිෂ්පාදන පිරිවැය කියලා ලියන්න. එතකොට C වල ඒකක නිෂ්පාදන පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක ගණන. අපි සූත්‍රය ලියන්න ඕනේ. මුළු නිෂ්පාදන පිරිවැය විලා 280 280යි 200යි. ඒක 3000ක් නිපදව නැත්නම් කියන්නේ 3000යි. රුපියල් දෙකක් වශයෙන් දාවේ 28ට ඔයාලා එහෙම ගත්තා නැත්නම් මුළු පිරිවැය බෙදලා ගත්තේ කියන්නේ ඇදුරු මුළු කට්ටිය. ඒ කියන්නේ මේ දෙකේ එකතු බෙදුවේ. ඔව් කමක් නැහැ. එහෙම හදන්න දැන් මේ කියලා නිසා මුළු ගැටලුවක් නැහැ. කමක් නැහැ. හරි. දැන් මේ විදිහට බෙදුවා නේ. දැන් ඒක තමයි. 477යි 200යි. ඒක කියන්න උත්තරේ. කියන්නේ 1යි 1705යි නේද? 159යි 159. right. ඒක C හරි. දැන් D. D කොටස. D අහන්නේ නිෂ්පාදන පිරිවැය මත 10%ක ලාභයක් තබා ගන්නේ නම් ඒකකයක විකුණුම් මිල මොනවාද? ඒකකයක විකුණුම් මිල බලන්නකෝ සාමාන්‍ය මිල සමානයි පිරිවැය ගන්න ලාභය. ලාභය. පොදු සූත්‍රය. මිල හදන්න කොහොමද? පිරිවැයට එකතු කරන ලාභය. මේ පිරිවැය කියන්නේ නේද? මොකක්ද? ලාභය කියලා ගන්නේ කොහොමද? මේ පොදු කාරණේ තමයි කවුද ගියේ? දැන් කියන්නේ පොදු කාර්යය තමයි පිරිවැය වල ලාභය තමයි මේ දෙක එකතුව තමයි විකුණුම් මිල කියලා කියන්නේ. හරිද? ඒකට පිරිවැය කිව්වට පස්සේ මේ අහන්නකො මේ පිරිවැය කියන එක හරි අපිට නැගී. පිරිවැය හැදෙන මොකද? ප්‍රාථමික පිරිවැය නේද? ඊළඟ පොදු කාර්ය පිරිවැය, ඊළඟ නිෂ්පාදන පිරිවැය, ඊළඟ නිෂ්පාදන නොවන පිරිවැය, මුළු පිරිවැය. ඔහොම එක එක නිර්වචන දෙන්න පුළුවන් පිරිවැය ඊට පස්සේ නේද? ලාභය කියන්නේ ප්‍රාථමික පිරිවැයෙන් 100ට ගාණක්. උපාරේ පිරිවැයෙන් 100ට ගාණක්. නිෂ්පාදන පිරිවැයෙන් 100ට අගයක්. නිෂ්පාදන නොවන එකෙන් 100ට අගයක්. මුළු පිරිවැයෙන් 100ට අගයක්. පැහැදිලි බලා ගන්න කරා
අපි කියනවා ගණන් සෙට් එක ඉස්සරහට. මිල හැදෙන්නේ කොහොමද? මම එහෙම නේද? මිල හැදෙන්නේ පිරිවැය ධන ලාභය කියන කතන්දරෙත් එක්ක. පිරිවැයට ලාභයක් එකතු කරලා තමයි මිල හදාගන්නේ. හරිද? එතන පිරිවැයනේ මේ තියෙන්නේ. පිරිවැය. බලන්න පිරිවැය වර්ග. නිෂ්ප්‍රාථමික පිරිවැය කියලා කියනවා. පොදුකාර්ය පිරිවැය කියනවා. මේ දෙක එකතුව නිෂ්පාදන පිරිවැය කියලා කතා කරනවා. නිෂ්පාදන නොවන කාලච්ඡේද පිරිවැය කියලා කතා කරනවා. මුළු පිරිවැය කියලා කතා කරනවා. ඒක පහක් පිළිගන්නේ. 1 2 3 4 5. එතකොට අපි ගානේ කියන විදිහට මේ මිල හදාගන්නේ කොහොමද? පිරිවැය ලාභ එකතු කරලානේ. તો ගානේ කියන විදිහට පිරිවැය ගණනය කරගන්න ඕනේ. මොන පිරිවැයද දාන්නේ? හරිනේ? ඒක ලාභය. ලාභයක් ගානේ කියන විදිහට ප්‍රාථමික පිරිවැයෙන් 100ට ගාණක්. පොදුකාර්ය පිරිවැයෙන් 100ට ගාණක්. නිෂ්පාදන පිරිවැයෙන් 100ට ගාණක්. නිෂ්පාදන නොවන පිරිවැයෙන් 100ට ගාණක්. මුළු පිරිවැයෙන් 100ට ගාණක්. එහෙම නැත්නම් ගාණ දෙනවා ලාභයෙන් මෙච්චරක් කියලා. ලාභය රුපියල් කියලා ඉලක්කයක් දෙනවා. ඒ අනුව ගාණ වෙනස් වෙනවා. මේ කියපු කාරණාව තේරුණාද? තේරුණා සර්. හරි. එහෙනම් දැන් මේකේ අහන්නේ නිෂ්පාදන පිරිවැයෙන් 10%ක්. දැන් ඉල හදන්නේ කොහොමද? මෙත් දෙන්නේ නිෂ්පාදන පිරිවැයෙන් 100ට ගාණක් 10%ක්. හරිනේ? එහෙනම් අපි හදමු B නිෂ්පාදන පිරිවැයෙන් 10%ක්. එහෙනම් මිල සමානයි මේ ගානේ නම් නිෂ්පාදන පිරිවැය. ආන්නේ අපෙන් ඒකකයක විකුණු මිලනේ අහන්නේ නේද? එතකොට තවස්කාරයක් කියනවා අනිත් කාරණේ තමයි දැන් මෙතන පිරිවැය මෙහෙම ගත්තට නිෂ්පාදන පිරිවැය විතරක් අරන් හරියන්නේ නැහැ. හරිද? දැන් මේ කියනවා නිෂ්පාදන පිරිවැය 10. ඒ නිෂ්පාදන පිරිවැය 10ක් කියන්නේ මෙන්න මේ ලාභය අපිට. ලාභය තමයි නිෂ්පාදන පිරිවැය 10ක් වෙන්නේ. පැහැදිලි? දැන් ඒක නිෂ්පාදන පිරිවැය විතරක් පිරිවැයට ගත්තම අනිකුත් පිරිවැය වර්ණ වෙන්නේ නැහැ. නිසා මුළු පිරිවැය ගන්න පිරිවැය ගන්න මුළු පිරිවැය ගන්න ඕනේ. ලාභය ගන්න එකවත්දී මේ කියන එකකින් මොකක් හරි අගයක්. මේක මුළු පිරිවැය අපට මේක හදන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මෙතන පිරිවැය. පිරිවැය ධන ලාභයනේ. පිරිවැය කියලා කොහෙද ගන්න මුළු පිරිවැය. 259. මුළු පිරිවැය කියන්නේ මෙතන මුළු පිරිවැය. 259 ලාභය ගන්නේ ලාභය ගන්නකොට නිෂ්පාදන පිරිවැය 10ක්. මේක කොහොමද ගන්නේ? නිෂ්පාදන පිරිවැය අපිට උඩ ගත්තා නේද? නිෂ්පාදන පිරිවැය විල 204යි 280 නේ. 280 නේ. 280,200න් 100ට 10ක්. කියන්නේ කීයක් දෙන්නේ? බෙදෙනවා 3000න්. මේක එක ක්‍රමයකට ගන්න පුළුවන්. දැන් මෙහෙම පුළුවන් අපිට B හරිනේ මිල සමානයි පිරිවැය ධන ලාභයනේ පිරිවැය 150 මුළු පිරිවැය ලාභේ දකුණු පැත්තේ හදාගන්න. හදන්නේ කොහොමද අපිට කියන්නේ නිෂ්පාදන පිරිවැය 10ක්. නිෂ්පාදන 280,000යි 80200යි මුල් නිෂ්පාදන පිරිවැය. එකක් නෙමෙයි අපි හදුවේ. දැන් අහන්නේ ඒකක මිලනේ. දැන් ඒකක නිෂ්පාදන පිරිවැය 3000න් බෙදනවා. ඒකක නිෂ්පාදන පිරිවැය එනවා.
ඒකෙන් 100ට 10ක් ගන්නවා. මෙන්න මෙහෙම හදලා ඒ ගණනය කිරීම පෙන්වලා තියෙන්න ඕනේ. ගාන දකුණු පැත්තේ හරි යටින් හරි කොතන හරි මේක හදලා තියෙන්න ඕනේ. ඒකට හේතුව අපි කොයි වෙලෙත් හිතන්න අපිට වරදීවි කියන මට්ටමින් ඉන්න ඕනේ. නැත්තම් කැලෙන් හරි පාර ගන්න පුළුවන්. ඒක වැරදුනොත් තමයි ඒ ගන්න උත්තර වැරදුනොත් තමයි Taman වෙනුවෙන් සාක්ෂියක් සපයන්න තියෙන්න ඕනේ උත්තරය ගන්න විදිහ. නේද? නිසා ඒ ගන්න එක අයිනික පෙන්නනවා. සුළු කරලා පස්සේ කියක් දෙන්නේ. හොඳයි කියන කැලෙන් ගාලා. ඔය විදිහට නැත්නම් වෙන විදිහ කවුදියකුත් තියෙන කොහොමද? අනිත් හෝ අනිත් එක කොහොම ගන්නේ? පුළුවන්. කොහොමද පුළුවන්? මුළු නිෂ්පාදන පිරිවෙල කියලා මුළු පිරිවෙලට එකතු කරනවා මුළු ලාභය බෙදනවා 3000යි. එහෙමත් පුළුවන්. ඒක දෙකම හරි. නේද? ඒක පාවිච්චියක් තියෙනවා. එහෙම ක්‍රම ගණනාවක් තියෙනවා. අනිත් විදිහේ එක මුළු පිළිවෙල ගන්නවා. ඒක අපි හදාගත්තනේ. මිල සමානයි 100ක් මුළු පිළිවෙල වුණොත් ලාභයත් එක්ක මිල 110යිනේ. 110ක් නේ. 100ක් මුළු පිළිවෙල වුණොත් ලාභයත් එක්ක 110යි. එහෙනම් මුළු පිළිවෙල මෙච්චරක් වුණොත් කීයද? එහෙම හදන්න පුළුවන්. කොළ හැදියු කොහොමද? මේකෙන්ද මේ ධර්මද? ඉරන්නේ හැදුවද? සමාධිය හැදුවද? නැද්ද? ලාභය නිසා 9.8ක්. ඒක ගත්තේ කොහමද? 9.8 කියන ගත්තේ විදිහ කොහොමද ගත්තේ? මේ මෙහෙම ගත්තේ මෙහෙමද? අර ඒ විදිහ ඔව් සර්. ඒ විදිහ තුන් දෙනාම එහෙමද ගත්තේ? අනිත් එක්කන හිරන්නේ කොයි විදිහට කතා කරන ඕන්ලයින් ක්ලාස් එකක්දී කතා කරන්න ඕනේ නැත්නම් වැඩි හරියන්නේ නැහැ. ඔව් ගත්තේ මෙහෙම හිරන්නේත් ගත්තේ මෙහෙමද? අහුන්නේ නැහැ. හිරන්නේ නින්ද ඉන්නද කොහෙද? ප්‍රශංසා කොහොම ගත්තේ? මෙහෙමද මේ විදිහකට? උන් ගත්තේ හරි ටිකක් කරලා නිදිලා අපි ඊළඟ කොටසට D මේ E කොටස E ප්‍රශ්න හතර ගියා. E මුළු පිරිවෙල මත 10ක් ලාභයක් ලබා ගන්න. ඒක මුළු පිරිවෙලට. මිල E වලත් මිල සමානයි මුළු පිරිවෙලය ධන ලාභේ මුළු පිරිවෙලය 159ක් නේද? එකතු කරා ලාභය ගන්නේ මුළු පිරිවෙල කිව්වේ අපි මුළු පිරිවෙල උඩින් බලලා කියන්නේ ඒ එන උත්තරෙ මෙතන එකතු කරන්න. එන්ඩෝනි මේක 15 9ක් 15 9ක් කවද?
නැත්නම් ගන්න පුළුවන් මේක 159 සිල් 10ක් කියලා. තම දෙකම හරි. එහෙමද ගත්තේ වෙන විදිහක්ද? ඉරන්යා ඔහොම තමයි සර්. 15.9ක් ආවද? ඔව් සර්. ආ. උත්තරේ කීයද රුපියල්? කියන්නේ. 174.9යි. ඊළඟ F කොටස. අනිවාර්යෙන් හදපු විදිහට පැත්තට ලියා ගන්නවා. මම ඉතින් ඉතලක් දාලා හරි කොහොම හරි ඒවා ලියාගන්න කියන්නේ මේ ගණන් නම් මේ පොඩි ගණන් නේද? හැබැයි ඒ හුරුව ඇති කරගන්න දැන් ඉඳලා පොඩි ගණන්. දැන් මේ උත්තර ගත්ත විදිහ ඉදිරිපත් කිරීම නේද? මේ කපා කරන්නේ නැති බව සුවකා දෙන්න අරහට කපන්නේ නැහැ. ඒවා හුරුව ගන්න දැන් අපි පුරුදු වෙනවා. F කොටස. F වල කියනවා විකුණුම් මිල මත 110ක ලාභයක්. මගේ මිල සමානයි පිරිවැය ධන ලාභයේ මුළු පිර 159ක් ආවා. ලාභය ගන්නම කොහොමද? විකුණුම් මිල මත 110ක්. එතකොට විකුණුම් මිල නෑ නේද? ඒක හොයන්නේ නේද කොහොමද ගන්නේ? කියන්නේ අද විදිහ. එතකොට විකුණුම් මිල හැදෙන්නේ මුළු පිරිවැය 100ක් වුණොත් ලාභයේ මිල ලාභයේ 10ක් එකතු කරලානේ 110ක් වෙන විකුණුම් මිල නේද? විකුණුම් මිල හැදෙන්නේ පිරිවැය 100ක් වුණොත් ඒකට ලාභය 10ක් එකතු කරලා මිල 110ක් වෙනවා. එහෙනම් මුළු පිරිවැය අපට 159යි. අපි කොහෙද මුළු පිරිවැය ගන්නේ? 159. විකුණුම් මිල 110ක් වුණොත් ලාභය 10යි. එහෙනම් මුළු පිරිවැය 159ක් වුණොත් කීයද? තේරුණාද? 110ක් නෙවෙයි. 110 මුල අපි හදුවානේ. දෙවෙනි එකේ නෙවෙයි ඊවල මුළු පිරිවැය 100. දැන් මෙතන ඉන්නේ විකුණුම් මිල. දැන් 110 නෙවෙයි 110න් 10ක් නම් 159 කීයක්ද? තේරුණාද හදපු විදිය? සමාධි තේරුණා සර්. කියන උත්තරය ආවේ. මෙතන සුරු කරලා පස්සේ ලාභය ප්‍රශංසා කීයක් දාලා උත්තරේ සුරු කරලා පස්සේ. හරි කොහෙන්ද දුර පස්සේ 1.4 ගන්න දෙන්න. ප්‍රශංසා 14.45යි. 14 පහයිලු. right. මේ ගාන ඉවරයි. ඊළඟ 8 වෙනි ගාන. 8 වෙනි ගානත් අර 7 වෙනි ගාන වගේ ඡේදයක් තියෙනවා. ඒ ඡේදයේ තියෙන තොරතුරු මේ chart එකට දාන්න තියෙන්නේ. දී ඇති වටිනාකම් පදනම් කරගෙන. මේ දීලා තියෙන පදනම් කරගෙන මේ chart එකට දාන්න කියලා කියන්නේ. හදන්න ඇති. මැටි භාණ්ඩයක් නිපදවීමේ ව්‍යාපාරයක් ආරම්භීමට ධන වර්ධන අදහස් කරයි. මැටි භාණ්ඩයක් හරි. මාසික කුලිය 50000ක් වන ගොඩනැගිල්ලක නිෂ්පාදන වැඩපළ පවත්වානියයි. නැත්නම් මාසික කුලිය කියලා කියන්නේ වක්‍ර දෙලක් තියෙනවා. නිෂ්පාදන මේකේ නම් නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙලක්. නිර්වාණ ඒකකයක්
ඒ නිම්බාණ්ඩ ඒකකයක ඇතුළත් මැටි සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය 120යි. දැන් මේ හදන නිෂ්පාදනයේ මැටි සහ අනෙකුත් ද්‍රව්‍ය. ඒත් මේ කියන ඒවා නැතුව මේ නිෂ්පාදනය කරන්න බෑ. මැටි භාණ්ඩ නේද? දැන් ඒවා දාන්නේ ඍජු ද්‍රව්‍ය පිළිවෙලට 120. හරි ඔයාලා හදලා ඇති මම කියන්නම් හරි දාගන්න. හැදුවනේද කොලා? හැදුවා සර්. හැදුවා සර්. එතකොට මේ නැත්තේ කවුද පන්තියක්? දැන් ගෑනු ළමයි ඉන්න 4 දෙනෙක්. 4 දෙනා හිරන්‍යා කියන්නේ පරිතර එක්කනා. සමාධි කියන මෙහි අනිත් එක්කනා කවුද? ප්‍රශංසත් මෙහි අනිත් එක්කනා. මොකද්ද? නැත්තේ එක්කනා සර් සමාධිගේ මම යාළුවා නේද? පදිරමාල් ආව මෙහි චාතුර්ය පරිතර. එදා එළකම නැත්තේ චාතුර්යම නැත්තේ. හරි. හරි. මම එනම් අයිතම කියන්නම් මේකට මෙන්න ඉන්නේ කියලා ඔයාලා හරි දාගන්න වෙනසක් මොත් කියන්න. හරි නේද? ප්‍රශංස හැදුවද ඒ ගානේ? ප්‍රශංසා හරි බලාගන්නම් පිරිව අයිතම ලියලා මාසික කුලිය ඉල්ලුවා. ඒක දාන්නේ දැන් මේ ගොඩනැගිල්ල තියෙන මේ නිෂ්පාදන වැඩපළටනේ. නිසා නිෂ්පාදන පොදුකාර්ය පිරිව ඇතිරුවේ 50000යි. හරි රයිට්. ඊළඟ මැටි සහ අනෙකුත් ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය කියලා ලියලා ඒවා ගන්න ඍජු ද්‍රව්‍ය පිරිවැයට. ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඊළඟ මේ නිෂ්පාදන සේවක පිරිස తాවකාලික පදනම යටතේ බදවා ගන්නවා. ලබන සෑම ඒකකයක් වෙනුවෙන් ගන්න සෑම ඒකකයක් වෙනුවෙන් නිපදවන සෑම ඒකකයක් වෙනුවෙන්. ඒතර මේ කට්ටිය නැතුව මේ නිෂ්පාදනය කරන්න බෑ. නිසා නිෂ්පාදනය කරන සෑම ඒකකයක් වෙනුවෙන් රුපියල් 80ක් ගෙවනවා. මේක දාන්නේ කොහොමද අපි? අයිතමේ ලියන්නේ නිෂ්පාදන සේවක පිරිවෙක ලියන හරි. නිෂ්පාදන නැත්නම් සේවක වියදම්. ඒක දාන්නේ ඍජු ශ්‍රම පිරිවෙට 80000යි. ඊළඟ ප්‍රචාරණ කටයුතු සඳහා මාසිකව 15000ක් වැය කරවනි. දැන් ප්‍රචාරණ වියදම් කියලා ප්‍රචාරණය කරන්නේ බාහිර විකිණීමට. මේක දාන්නේ පරිපාලන පොදු කාර්ය. ඒක නෙවෙයි විකුණුම් හා බෙදාහැරීම් පොදු කාර්යයට. විකුණුම් හා බෙදාහැරීම් පොදු කාර්යයේද 15000යි. ඊළඟ ධනවර්ධනගේ සොයා ව්‍යාපාරයේ නිබ්බාණ්ඩ අලෙවි කිරීමට හැකි වී ඇති අතර ධනවර්ධනගේ සොයා මෙම ව්‍යාපාරයේ නිබ්බාණ්ඩ අලෙවි කිරීමට හැකි වී ඇති අතර ඒකත් විකුණුම් වියදමක්. විකුණන සෑම එකකටම රුපියල් 30 බැගින් ඔහුට ගෙවයි. ඒකක් දාන්නේ විකුණුම් වියදම් කියලා විකුණුම් හා බෙදාහැරීම් වියදම් 30ක් ගෙවනවා. ඊළඟ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ කල්බදු පදනමට ලබා ගන්නවලු. කොහොමද? කල්බදු පදනමට. හැබැයි ගන්නේ නිෂ්පාදන කටයුතු වලට. එහෙනම් මේක නිෂ්පාදන පිරිවෙයක්නේ. ඍජුව හඳුනා ගන්න බැරි නිසා ඒක දාන්නේ නිෂ්පාදන පොදු කාර්ය වලට. කල්බදු පොලි 15000යි. නෙවෙයි sorry 6000යි. කල්බදු පොලි 6000යි. ඒතර ඒ තුල තියෙනවනේ මේ 15000 වාරිකය. ඒ වාරිකය කොහෙවත් දාන්නේ නැහැ. වාරිකය තුල පොලිය 6000යි. තුන් 9000ක්ම ණයනේ. ණය දාන්න මේකේ තීරු විතරක් නැහැනේ. නේද? මේ තියෙන වියදම් තීරු. ඔක්කොම වියදම්. ඒ නිසා 15000වත් 9000වත් කොහෙවත් දාන්නේ නැහැ. පොලිය විතරයි දාන්නේ. හරිද? 15000 දාපු කට්ටිය ඉන්නවද වැරදි එහෙම? ඒ කියන්නේ මේ කියන chart එකේ මුළු වගයක් වාරිකයක් දාන තැනකුත් නැහැ. ණය පියවීම දාන තැනකුත් නැහැ. ඒවා වියදම් తీරුනේ. මේ 15000න් වියදම් වෙන්නේ 6000. හරිද? ඊළඟ සෑම දැන් එතන ඒක වැරදුනා නම් පල්ලෙහාත් වරදිනවා. නේද? එතන හරිද? 15000 දාපු කට්ටිය ඉන්නවද? ඉතින් නැහැ කීයද දෙන්නේ? කල්බදු සඳරේට 15000ද 9000ද 6000ද? 6000 සර්. සමාධි 6000 සර්. ප්‍රශංසා 6000 ද 9000ද? 6000 ද? 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 6000 द 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 6000 द
මොකද කියන්නේ? හරි. ඊළඟ තවද කාර්යාල වියදම් මාසිකව 10000ක් ගෙවෙනවා. කාර්යාලයේ වියදම් පරිපාලන පොදු කාර්යවල 10000යි. මොදාලා ඇති. ඊට පස්සේ දෙවෙනි කොටසේ අපි හදුවා 8 ප්‍රොබ්ලම් එක තමයි chart එක. හරි. දැන් 8 2 දෙවෙනි කොටස අහනවා 1000 නිෂ්පාදනය කරන මාසයකට 1000යි. ඒකකයක අපේක්ෂිත ප්‍රාථමික පිරිවැය අහනවා. දැන් ප්‍රාථමික පිරිවැය කියන්නේ අර ඍජු ද්‍රව්‍යයයි ඍජු සමයයි ඍජු වියදම වල එකතු වෙන්නේ. මේකේ ඍජු ද්‍රව්‍ය වල දාලා තියෙනවා ද්‍රව්‍ය කියලා 120ක්. 120යි. ඊළඟ ඍජු ශ්‍රමය දාලා තියෙනවා කීයද? 80යි. ඍජු වෙනත් ඉපද මේකේ. ඍජු වෙනත් වේදම් ඍජු වේදම් ඉපද තියෙන ස්වාධික කීවෙනි අවසරවන්නේ සෑම නිබාණ්ඩයක සඳහාම 10ක ස්වාධිකාරයක් දෙනවා. ඒක ඍජු වේදම් වලට 10යි. ප්‍රාථමික පිරිවැය අපිට ප්‍රාථමික පිරිවැය රුපියල් 210යි. හරිද? ඊළඟ ඒකකයක නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය ගන්නේ නිෂ්පාදන පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය ධන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ප්‍රාථමික 210යිනේ. පොදු කාර්ය පිරිවැය මුළු ගණනක් කියන්නේ නේද? ඒක දීලා නැහැ. මේක හදා ගන්නවා. හදා ගන්න ඕනේ chart එකෙත් නැහැනේ. chart එකේ සමහර තැන් තියෙනවා. ඒකක තියෙනවා සමහර තැන් තියෙනවා මුළු ගානක් විදිහට. දැන් මාසික කුල්‍ය 50000 තියෙනවා. ඊට පස්සේ තමයි තියෙන්නේ 6000ක් තියෙනවා. නේද? ඔය දෙක හිතන්නේ 46000 නේද? අර නිෂ්පාදන පොදු කාර්ය තීරණය තියෙන්නේ ඔය දෙක විතරයි නේද? තව තියෙනවද? නෑ සර් ඔය දෙක විතරයි. ආයෙත් මේක බෙදලා මේ මුළු ගානනේ. ඒක නිෂ්පාදන 1000ක් නේ. 1000. 56යි. 56යි. රුපියල් 266යි අපේක්ෂිත නිෂ්පාදන පිරිවැය. හරි නේද? ප්‍රශංසහර්ද right. 8 වෙනි එක හරිනම් අපි යනවා 9ට. 9 තමයි හොඳම ගාන මේ ගානේ. මේ ඔතන 56000 සර් මේ 1000න් බෙදන්න ඕනිද? 10න් 1000න් බෙදන්න ඕනි ඒකක් ගානින්. ඒකට හේතුව තමයි ගානේ අහන්නේ අපෙන් ඒකකයක පිරිවෙන අහන්නේ. එකක පිරිවෙන අහන්නේ. එකක පිරිවෙන. ඒත් මෙතන දීලා තියෙන්නේ 56000 කියන්නේ දැන් අර දැන් බලන්න මේ ඍජු ද්‍රව්‍ය ගත්තොත් ඍජු ද්‍රව්‍ය එතන කියන්නේ නිමි භාණ්ඩ එකක ඇතුළත් මැකිසා නිකොත්. ඒක හරි. එකක නේද? ඍජු ශ්‍රමය ගත්තොත් කියනවා ඒකක නිපදවන සෑම ඒකකයක් වෙනුවෙන් එකක් වෙනුවෙන් කියනවා කියලා. ඒකත් හරි. එකකට නේද? ඊළඟ නිමි භාණ්ඩ ඒකකයක ස්වාධිකාර පිළිවෙල. ඒකත් හරි. එකක නේවදින තියෙන්නේ මේ ඔක්කොම එකකට. හැබැයි
මෙතන කියන්නේ කුලිය මාසිකව 50000ක් දිනන වගේ තියෙන මාසයකට නේද? කොහොමද ඉන්නේ මාසයකට එකකට ඒකකයකට නෙවෙයිනේ නේද? මේ මාසයකට මේවන ඒකකයක හරි. ගානේ හැම කෙනෙන්නේ ඒකකෙ පිළිවෙල. නිසා ප්‍රාථමික පිළිවෙල කෙනෙක් ටික ගත්තා. හැබැයි මේ 50000 කියන්නේ ඒකකයකට නෙවෙයි කොහොමද මාසයකට. 6000 කොහොමද කියන්නේ? 6000 කියන්නේ මාසයේ කුලිය 15000යි ඒ තුල 6000 කුලිය මාසයකට කියලා. ඒක මාසේ නිෂ්පාදන ධාරකාව කීයද? 1000යි. මේක කොහොමද දන්නේ? 1000න් බෙදන්න ඕනේ. තියෙන ඒකක නෙවෙයිනේ මාසයකට. ඒක මාසයේ තුල නිෂ්පාදන ධාරිකාවේ 1000යි. දැන් මේ මාසයකට දුන්නේවා එකකට හදන්න නම් මාස නිෂ්පාදන ධාරිකාවේ බෙදිය යුතුයි. ඒකද වෙනස ගන්න මේ ඍජු පිරිමේ තියෙන කෙලින්ම එකකට කියනවා. හැබැයි මේ වගේ තියෙන්නේ එකකට නෙවෙයි මාසයකට. මේ එකකට ගන්නේ කොහොමද? මාසික ධාරිකාවෙන් බෙදලා කරන්නේ. පිරිමේ ඒකකේ කියලා කතා කරන්නේ නේද? බෙදලා තමයි ගන්නේ. තේරුණාද ඒක? සමාධි තේරුණා. හරි. right. ඒ ගාන හරි. අනිත් පැත්තේ ඒ ගාන ගැටලු තියෙනවද? හිරන්නේ නෑ හරිද? සර්. ප්‍රශංසා හරිද ඒ ගාන? අපහන නම් වෙන අවසාන ගානට ඒ ගාන විභාග ගාන. කීපයක් විභාග ගාන. මේක මට මතකයි විභාග ගාන. නැත කාලේ 96 වගේ විභාගවලට ඒක වර්ෂයේ වෙනස් වුණාට සිලබස් වෙනස් වුණාට නේද? ගණන් වෙනස් වෙන්නේ නැහැ. පොඩි පොඩි තැන්වල සමාදම් වල හවුල් ව්‍යාපාර ගාන ඉන විදිහ වෙනස් වෙනවා. මේ කියන ගණන් වල මහා ලොකු වෙනසක් නැහැ. නවය අපි ගන්නවා මෙම නිෂ්පාදනයේහි ඒකකයක් සඳහා පහද ගණනය ගන්න ඒකකයක් සඳහා එකක් සඳහා කියලා කියන්නේ. එකක් හොඳට ගන්නවා. එකක් සඳහාද මුළු වගයක් සඳහාද කියන කාරණය. මුළු ගණන් දීලා එකක් හදන්න කිව්වොත් බෙදලා ගන්න ඕනේ. පොඩි දෙයක්. බලන්න ඕනේ ඒකකයක් වෙනුවෙන් අහනවද එහෙම නැත්නම් පොදු විහරණද කියලා. සමහරට ඒකකයක තොරතුරු දීලා පොදු විහරණ පොදු ගණන් ලොකු ගණනක් අහනවා. එතකොට වැඩි කරලා ගන්න. මුළු ගණනක් දීලා ඒකක ඇහුවොත් එම බෙදලා ගන්නවා. සමහර ඒවා මේ කලවම දෙන 8 වෙනි ගානේ ඒකකයේ ඒවා දුන්නා මුළු ගණනක් දුන්නා. අන්තිමට ඇහුවේ ඒකකයක. ඒකකේ ඒවා එහෙම හැදුවා ප්‍රාථමික පිරිවෙල මුළු ගණන දුන්නේව බෙදලා ගත්තා. හරි? right. 9 වෙනි ගාන 9 එකේ ඒ කොටස හරියට අංකණය කළ තිබී යුතුයි. එහෙම කරලා නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. ලකුණු දෙන්නේ නැහැ අංක දාලා තිබුණ නැතිනම්. මෙම නිෂ්පාදනයේ ඒකකයක් සඳහා පහළ ගණනය කරනවා. ප්‍රාථමික පිරිවෙල. right. මේ ගානේ බලන්න කියන තොරතුරු වල වර්ෂයකට අයවැයගත නිෂ්පාදනය ඒකක 2000යි කියලා. අවුරුද්දකට ඒකක 2000ක් හදනවලු. right. ප්‍රතිනා B වල ඍජු ද්‍රව්‍ය ඒකකයක් සඳහා අන්න කියනවා. ඍජු ද්‍රව්‍ය පිරිවැය පැහැදිලි ලස්සන ලියන්න ඕනේ. ද්‍රව්‍ය පිරිවැය ඒකකයක් සඳහා එකක් හදන්නේ බැරල්නේ හදන්නේ බැරල් නේද? බැරල් තහඩු බැරල් තියෙන්නේ පාරකම දාන්නේ නේද? ඒවා එකක් හදන්න ලෝහ තහඩු වර්ග මීටර 4ක් යනවලු. මොකද කියන්නේ එක බැරල් එකක් හදන්න එහෙම දැන් තියෙන්නේ නේද? එකක් හදන්න ලෝහ තහඩු නේද? ලෝහ තහඩුවට යනවලු වර්ග මීටර
හතරක් වෙන එකක් අරගෙන ප්‍රමාණය. වර්ග මීටර හතරක් යනලු. එකක් රුපියල් 100යිලු. එක වර්ග මීටරක් කියන්නේ රුපියල් 100යිලු. නේද? දැන් මෙහෙම හදනවා. කොහොමද? ඍජු ද්‍රව්‍ය පිරිවැය සමානයි ලෝහ තහඩු වර්ග මීටර 4ක් යනවා. එක වර්ග මීටරයක් රුපියල් 100යි නම් ඉතින් රුපියල් 400යි. 400යි. තේරුණාද ඒක? අපහැදී යම් තේරුම් නැති නම් මන්ට කියන්නේ. ඊළඟ ඍජු ශ්‍රම පිරිවැය. ඍජු වේතන ඒකකයක් සඳහා එකක් හදන්නේ. ඒතර මේ බැරල් හදන්නේ අපි දන්නවලා ව්‍යාපාරද්දේට ඉගෙන ගන්නවා ශ්‍රම විභජනය කියලා. අහලා තියෙනවනේ ශ්‍රම විභජනය. කියන්නේ නිෂ්පාදනයක් කරද්දී ක්‍රියාවලියකින් නිෂ්පාදනයක් කරනකොට ක්‍රියාවලිය. ගොඩක් නිෂ්පාදනයමනේ ප්‍රොසෙස් එකක් නෙයන්නේ. මේ ක්‍රියාවලියක් කරනකොට අංශ තියෙනවා. ආයතනයේ අංශ. ආයතනයේ අංශ. ආයතනයක් තියෙනවා අංශ. ඒ එක් අංශ වලින් තමයි නිෂ්පාදන අවුත් වෙන අවසානට. නේද? දැන් මේ ආයතනයේ තියෙන අංශ දෙකක්. එකක් මොකද්ද? සවිකිරීම කියලා දෙයක් පිටින්ස් නේද? සවිකිරීම කියලා. ඊළඟ නිමවුම්. නිමවුම් කියලා අංශයක් තියෙනවා. ඒ අංශ දෙකේම සේවකයෝ ඉන්නවා. ඒතර ඒ අංශ දෙකෙන්ම පිරිවැය මධ්‍යස්ථාන වෙනවනේ. අපි කතර පිරිවැය මධ්‍යස්ථාන කියලා. එතකොට සවිකිරීම අංශයේ සේවකයෝ ඉන්නවා. නිමවුම් අංශයේ සේවකයෝ ඉන්නවා. මේ දෙන්නම සේවයේ සපේනවා මේ බැරල් එක හදන්න නේද? බැරල් එක හදන්න මේ දෙන්නම සේවයේ සපේනවා. නම් මෙතනිමුත් පිළිවෙත් දක්වනවා මෙතනිමුත් පිළිවෙත් දක්වනවා. නම් ශිල්සම් පිළිවෙත් දානවා සවිකිරීම අංශය. සවිකිරීම දෙපාර්තමේන්තුවේ පැය දෙකක් යනවා. මේ බැරල් එක හදන්න පැය දෙකක් ගත කරනවා සවිකිරීම දෙපාර්තමේන්තුව. එක පැයක රුපියල් 250ක් ගෙවනවා. පැයකට 250ක් ගෙවනවා. 250ක් ගෙවනවා. 250ක් ගෙවනවා. ඒ සවිකිරීම දෙපාර්තමේන්තුවේ යන්නේ 500ක පිරිවැයක් කරා මේක හදන්න. නිම කිරීමේ දෙපාර්තමේන්තුව මේ ලියන්න ඕනි පැහැදිලි බලන්න. ඍජු ද්‍රව්‍ය පිරිවැය වර්ග මීටර 4ක් යනවා. එක වර්ග මීටරයක් රුපියල් 100යි. ඊළඟ 400ක් දාන්න. නේද? ඊළඟ ඍජු ශ්‍රම පිරිවැය. සවිකිරීමේ අංශය. පැය දෙකක් යනවා. පැයක 250ක්. ඉතින් 500ක්. නිම කිරීමේ දෙපාර්තමේන්තුව. පැය දෙකක් යනවා. පැයකට රුපියල් ඊට 150යි. දැන් එතනින් 300ක් යනවා. අන්න දැන් රෙජිස්ටර් පිළිවෙලකට 800ක් ඇඩ් වෙනවා. පැහැදිලි? මුළු ගාන තියෙනවා, හැදුව විදිහ තියෙනවා, අංශය තියෙනවා, මොකක්ද කියලා තියෙනවා. අපි කියවනේ කළමනාකරන ගිරුම් ක්‍රමයේදී කරන්නේ මොකද්ද? ප්‍රසන්ටේෂන් කිරීම. හරදර තිබ්බේ නැහැ මේ කොතනම ටියුට් එක ගන්නවත් හරදර තිබ්බේ නැහැ. ගණන් ටික ඉදිරිපත් කිරීමයි බුද්ධත්වයේ ප්‍රසන්ටේෂන් එක. මේ ප්‍රසන්ටේෂන් එක වල පස්සේ දැන් ඔයාලා ඔය මේවට ගිහින් දිනවනේ හරිද? සෙමිනාර් වලට නේද? සෙමිනාර් ප්‍රසන්ටේෂන් කරනවා. මේ ප්‍රසන්ටේෂන් එක හරියට තියෙන්න ඕනේ යමක් තේරුම් ගන්න. දැන් මේකත් ඒක තමයි. තියෙන තොරතුරු ඔක්කොම තියෙන්න ඕනේ පැහැදිලිව පිළිවෙලකට. ලකුණු දෙන්න. මෙතන ලකුණු එකයි නෑ එකක් දෙනවා. මෙතන දෙකයි දෙකක් දෙනවා. 800 වැරදි නම් හදපු විදිහ මෙතනට එනවා. මේක වැරදි නම් මේ ආදේශ කිරීමට එනවා. ඒක ලකුණු දෙන්නේ. ඒ නිසා අපි මේ උත්තරය වැරදුනොත් එම කියලා උත්තරේ ගත්ත විදිහ පැහැදිලි විදිහට ඉදිරිපත් කරනවා. right. ඊළඟ විදු විද්‍යාව. විද්‍යාව. විද්‍යාවට වෙනස් විදිහකට දාගන්න. විදු වෙනස් කියලා.
ඒක වර්ෂයක් සඳහා අය වැයගත. ඒකේ තියෙන අංශ දෙකක්. සවිකිරීම අංශය නේද? සවිකිරීම අංශයේ ඍජු වියදම් අවුරුද්දටම රුපියල් ලක්ෂ 3ක් යනවා. ලක්ෂ 3යි. හැබැයි පැය 6000ක් වෙනුවෙන් තමයි මේ ලක්ෂ 3ක් වැය වෙන්නේ. පැය 6000ක් වෙනුවෙන්. මම මෙතන හදන්නම්. ඍජු වියදම් ඍජු වෙනස් වෙනවා. ටියුටර් හදාගන්න ඍජු වෙනස් වෙනවා කියලා. ඍජු වෙනස් වියදම් වර්ෂයක් සඳහා සවිකිරීම දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 3ක් යනවා. ඒ ලක්ෂ 3ක් යන්නේ පැය 6000කට. එතකොට අහගන්නකෝ ලක්ෂ 3 6000න් බෙදුවට පස්සේ එන්නේ එකක් වෙනුවෙන් යන වෙනත් ඍජු පිරිවැයද පැයක් වෙනුවෙන් යන වෙනත් ඍජු පිරිවැයද. දැන් ඔයාලා හදිව ගන්න අමතක කරන්න. මේක මම තෝරන්නේ මේ ඍජු වෙනත් වියදම් සවිකිරීමේ දෙපාර්තමේන්තුවේ ලක්ෂ 3ක් යනවනේ. මේක 6000න් බෙදෙනවා. 6000න් බෙදුණු පස්සේ එන්නේ එකක් වෙනුවෙන් යන ඍජු වෙනත් වියදම්ද පැයක් වෙනුවෙන් යන වියදම්ද. පයක් පැයක් වෙනුවෙන් යන වෙනුවෙන්. පැයක් වෙනුවෙන්. මෙතන අපිට මෙහෙම කිව්වනම් සවිකිරීම දෙපාර්තමේන්තුවේ ලක්ෂ 3යි කියලා කියනවා. ඒකල කියනවා ඒකක 2000ක් වෙනුවෙන් කියලා කියනවා. ඒකක 2000ක් වෙන ලක්ෂ 3ක් කියලා. ඒතකොට බෙදන්නේ මොකෙන්ද? 2000න් බෙදන්නේ 2000න්. ඒකක ගාණක් වෙනුවෙන් ගන්න දෙන්නේ. දැන් මෙතන තින්නේ ඒකක ගාණක් වෙනුවෙන් පැයක් වෙනුවෙන් දරුවීද. එහෙනම් මේ 3 ලක්ෂය 6000න් බෙදුණු පස්සේ එන්නේ එක ඒකකයක් වෙනුවෙන් වැය වෙන ඍජු වියදම් නෙවෙයි. එක පැයක් වෙනුවෙන් වැය වෙන ඍජු වියදම්. එහෙනම් දැන් මේක මොකක්ද කරන්න ඕනේ? එනේ උත්තරේ. ඒකකයක් පැයක් වෙනුවෙන්නේ. දැන් බලන්න ඕනේ සවිකිරීමේ දෙපාර්තමේන්තුවේ මේක හදන්න පැය කීයක් යනවද කියලා. පැය කීයක් යනවද? දෙකක් යනවා. තේරුණාද? සෝක අපිට මේ 30 දෙන්නේ. 50යි 100යි. දැන් නිම කිරීම දෙපාර්තමේන්තුව. තේරුණාද? ආය හිතන්න. නිම කිරීම දෙපාර්තමේන්තුව. ඒකෙන් රුපියල් 2,50,000ක් වැය වෙනවා. වැය වෙන්නේ ඒකක 5000ක් වෙනුවෙන් නෙවෙයි පැය 5000ක් වෙනුවෙන්. ඒක 2,50,000 බෙදුණු පස්සේ මොකක්ද? එක පැයක් වෙනුවෙන් යන පිරිවැය. එතනත් එකක් හදන්න පැය කීයක් යනවද? පැය දෙකක් යනවා. නැත්නම් දෙකෙන් බෙදනවා. කොට කොහෙන් ගියා 50යි නේද? 50ට 200යි. එකතුව 200යි. තේරුණාද? ඔයාලත් ඔහොමද හදලා තියෙන්නේ වෙන විදිහකට මේක ගණනය කරලා තියෙන්නේ කියන්නේ. මේ දෙක එකතු කරලා 3,00,000යි 2,50,000යි ඒක 6 5 11න් බෙදන්නේ එහෙම නැහැ. තොරතුරු දෙකක්නේ. මේක 6,000ක් මේක 5,000 බලන්න ඒවත් එනවද කියලා. 550යි කොලේ. හරිද මේ තේරුණාද ඔයාලට? දැන් එම නිසා ප්‍රාථමික පිරිවෙය වෙනවා. එම නිසා ප්‍රාථමික පිරිවැය සමානයි රුපියල් නේද? 1,400යි. ඊළඟ B මේක හරියද? තේරුණාද? උත්තර හරියද? තේරුණා සර්. තේරුණා සර්. අක්කීම හරියද? ප්‍රශංසාත් හරියද?
මේ ගණනය කිරීමත් ඔයාලා කොහොමද කරේ? එහෙම නෙවෙයි. මම B කොටස හඳුනනවා. ඊළඟ දවසේ පන්ති බ්‍රහස්පතින්දා ඉඳලා අරන් යන්න ඕනේ ටික බලනවා මම හදපු විදිය. හරිද? right. B කොටස. B B කොටස. අහන්නේ නිෂ්පාදන පිරිවෙල. නිෂ්පාදන පිරිවෙල ගන්න කොහොමද? ප්‍රාථමික පිරිවෙල. 1400 මේ අවසාන උත්තරේ පිටුවේ එහා කොණින්ම තමයි ලියන්නේ. ඇයි මේ පැත්තේ ඉඳ තියෙන උන ගණනය කිරීම වලට. දැන් මම මේ ඉස්සරහදී අර තිබුණු ටික මේ වම් පැත්තෙන් ලියාගත්තා නම් මේක එකතු කරන්න බෑ. දැන් අන්තිම උත්තරේ දකුණු පැත්තේ කෙලවරේ තියෙන නිසා අවසාන ඉලක්කම් ටික එකතු කරන්න පුළුවන්. නැත්නම් මොකෝ වෙන්නේ මැදලි වුණොත් අවසාන ඉලක්කම් ටික ආපහු ලියන්න වෙනවා. පෙන්නන්න ඕනේ. නම් ප්‍රාථමික 1400යි. දැන් එකතු කරන පොදු කාර්ය පිළිවෙල. ස්ථාවර පොදු කාර්ය පිළිවෙල. වර්ෂයක් සඳහා නේද? නිෂ්පාදන එකතු කරනවා ප්‍රාථමික පිළිවෙල එකතු කරනවා නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල. නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල. නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල ස්ථාවර පොදු කාර්ය පිළිවෙල නිෂ්පාදන ලක්ෂ 4ක්. ලක්ෂ 4ක්. මේ මුල් ගානනේ අපිට ඒකකයක් වෙල් වෙන්නේ. ඒකක නිෂ්පාදන එක 2000. නම් 2000ෙන් බෙදනවා. ඒක 200 නේද? 200. මොකද පෙන්වන්නේ නිෂ්පාදන පිළිවෙල. නිසා නිෂ්පාදන පිළිවෙල සමානයි අන්තිම උත්තර රුපියල් 1600යි. මේ දැන් මට කියන්න අමතක වුණා අහගන්නවා පොඩ්ඩක් තුන්දරාම. දැන් මේ ගානේ ප්‍රාථමික පිළිවෙල උඩ හැදුවනේ මීට උඩින් හදලා තියෙන ප්‍රාථමික පිළිවෙල. ඒ ප්‍රාථමික පිළිවෙල යටින් මේ විවිධයක් ගහන්න එපා. එහෙමද? තමයි ගහලා තින්නේ. එහෙම ගහන්න එපා. ඒ හේතුව තමයි දැන් B කොටස හදද්දී නැවත ප්‍රාථමික පිළිවෙල යන්න වෙනවනේ. මේ ඉරිදේ ගහද්දී ඉතින් ගන්න ඉවරයිනේ. නේද? ඉරිදේ ගහලා නැවත ලියන්න තමයි. ඉරිදේ ගහන තිබ්බේ නැත්තම් ආපහුදලයක් ප්‍රාථමික පිළිවෙල නොලියා ඊට ඇටින් පොදු කාර්ය පිළිවෙල එකතු කරන්න පුළුවන්. හරිද? right. ඊළඟ C කොටස. C ඉතින් බලන්න C කොටස කියන්නේ අපට මුළු පිරිවෙනේ ප්‍රාථමික පිරිවෙල තියෙනවා ගණනය කරා ඉතින් පොදු කාර්යයේ නිෂ්පාදන පොදු කාර්යක ගණනය කරා මුළු පිරිවෙල ගත්තා නේද මුළු නිෂ්පාදන පිරිවෙල ගත්තා දැන් මුළු පිරිවෙල කියන්නේ නිෂ්පාදන පිරිවෙලයි නිෂ්පාදන නොවන එකතුවනේ නිෂ්පාදන නොවන තියෙනවා පරිපාලන පොදු කාර්ය ඊට පිළිබඳ ලක්ෂ දෙකක් තියෙනවා. ඒක බෙදනවා 2000. ඒක 100ක් වෙනවා. නේද? ලක්ෂ දෙක බෙදීම 2000. 100ක් ආවා. ඊළඟ විකුණුම් හා බෙදා හැරීම් පොදු කාර්ය විකුණුම් හා බෙදා හැරීම් පොදු කාර්ය. එතරම් ලක්ෂ දෙකයි. බෙදුවා 2000 එතන 100ක් ආවා. හරි මේ දෙකේ එකතු දැම්මා 1600ට 200යි. දැන් ඉරි ගහනවා. දැන් එම නිසා මුළු පිරිවැයම රුපියල් 1800ක් ඉතින් ගාන ඉවර කරලා දානවා. හරිද තේරුණාද? වෙන විදිහකට හදාගත්තාම නම් කියන්න. කොහොම නෙවෙයි හැදුවේ කියලා.
හරිද? සමාධි හරිද? ප්‍රශංසා හරි හරි. හරි යන්න ඕනේ. සර්. හරි. 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 මේ විදිහට හැදුවේ නැත්නම් මේව වෙන තැන් වල හදලා එක කැල්ලකින් එකපාරම අරන් කොහොම හැදුවාද? මෙහෙම හදලා තියෙනවා ඊළඟ දවසේ එනකොට අරන් යන්න පන්තිට. කවද්ද? බ්‍රහස්පතින්දා නේද දාගත්තේ? බදාදා බදාදාද? ඉතින් බදාදාද කරේ? ඔව් බදාදා සර්. ආ. බ්‍රහස්පතින්දා නෙවෙයි. නෑ සර් බ්‍රහස්පතින්දා අපිට ඉක්කෝන් පන්ති. ආ. ගියහතිය බ්‍රහස්පතින්දා කරේ අපි. ඔව් සර්. ආ. ආ. මේ හැටි ඉකොල් පත් තියනවද? ඔව් ඉක්කෝන් දවසේම. ආ. බදාදා නෑනේ තුන්දෙනාටම කවුද? ඔව් අරයා ගියා ගියා. නම් බලන්න ඔය ටික අරන් යන්න බලන්න ඕනේ. අද උදේ ගිහින්. right. දැන් දෙවෙනි කොටස. මේ දෙක. දාව 51 විනාඩි 9ක් තියෙනවා. හරි. ඊට තව 30 ඉස්සර කරපුවා මට දැන් උදේ පාන්දර තියෙන ස්කූල් සර්විස් එක. බබාලා දැන් තියෙනවා වයිෆ් ඉස්කෝල දාලා තියෙනවා. ඒ නිසා අපි හයිට් නතර කරමු. ඔක්කොම ලියනවා දවල්ට පන්තියක් කරන්න පුළුවන්. අද සඳහයිත් කරන්න බෑ. හරි. හවස පුළුවන්. හරි. දෙක පහත් සඳහන් එක් එක් තත්ත්වයන්ට තියෙන නිෂ්පාදන විකුණුම් මිල. හරි. දෙකේ ඒ කොටස. නිෂ්පාදන පිරිවෙන් 10ක්. නිෂ්පාදන පිරිවෙන් 10ක්. නිෂ්පාදන පිරිවේ කීයකට අපි උඩට කියන බලන්න. මිල සමානයි පිරිවැය ලාභ. පිරිවැය කිව්වේ අපි මුළු පිරිවැය 1800 නේ. 1800. ඔව් 1800ක් එකතු කරනවා නිෂ්පාදන පිරිවෙන් 10ක්. නිෂ්පාදන පිරිවෙන් කීයකට අපි උඩ 1600යි. 1600 10ක්. 1600 නේද? 1700යි 160යි සර් ඒකකයකට කියලා දීලා නැත්තම් ඒකකයට කියලා නැතිනම් ඔව් එතකොට හිතන්නේ මුළු ගණන කියලානේ. එතකොට ආයෙ මේවා 2000 වැඩි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. කිව්වේ නැත්තම් තියෙන විදිහට හදනවා. ඒ කියන්නේ දැන් මේ ගාන උඩ ඉඳලම අපිට හදාගත්ත ඒකකයකටනේ. නේද? උඩ ඉඳලම හැදුවේ ඒකකයකට. ආපහු මේකේ දෙවෙනි කොටසේ ඒකකයට කියලා නැහැ. කියලා නැත්තම් මොකද කරන්නේ? තියෙන විදිහට හදනවා. තියෙන ඒක වෙන්නේ කිව්වොත් එන්නේ පාසම එක් එක් කරතේ මිල ගණනය කරන්න මුළු වගේ සහ මිල ගණනය කරන එහෙම කිව්වනම් 2000න් වැඩි කරලා මුළු වගේ හදා ගන්න. දැන් මේක එහෙම කියලා නැහැනේ. ඒකකයකට කියලාත් නැහැ. ඒ උඩේ ඉඳලා අපි හදුවේ ඒකකයකට තමයි. ඒ නිසා ඒකකයකටම හදනවා. පැහැදිලිද? ඔයාලා කොහොමද ගත්තේ? 2000න් වැඩි කරලා ගත්තේ? හලෝ සමාධිය කොහොමද වෙන්නේ? නෑ සර් ඒක හැදුවේ නෑ. අද හදුවලා. දැන් උඩ අපි හැදුවේ ඔක්කොම ඒ කොටසේ ඔක්කොම හැදුවේ එකක පිරිවැය ගන්නනේ නේද? එකක කොටසක එකකට. එහෙනම් මේකේ කියලා නෑනේ. එහෙනම් මේකත් එකටම හදනවා. හදන්න ඒ උත්තරන ගත්තා. පහත් ගත්ත මිල. පළවෙනි කියන්නේ නිෂ්පාදන පිරිවැය 10ක්. නිෂ්පාදන 1600 නේද ආවේ අපේ? එදහයිසිය නිෂ්පාදන පිරිවෙනාවේ හෙලෝ ගන්‍යා ඔව් සර්. නිෂ්පාදන මුළු පිරිවෙන 800 නේද? ඔව් සර්. හරි. එහෙනම් මුළු මිල හදන්නේ මුළු පිරිවෙන තමයි කොහෙද ගන්නේ? ලාභයටම අර වෙනස් වෙන්නේ. මුළු පිරිවෙන 800යි ලාභය නිෂ්පාදන පිරිවෙන 10ක්. ඒක 108යි. 160යි. 1960යි මිල. B මුළු පිරිවෙම මත 10ක්. B වල මිල සමානයි. ඒ පිරිවැය ධන ලාභය මුළු පිරිවෙන 800යි. නේද? මුළු පිරිවෙන 800 නේ. ඒකෙන් 10ක්. ඒක පුරිනේ 1800න් 10ක්.
දැන් අපි දන්නවා මේක මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් 180ට ගන්න දන්නවා. ලියන්න ඕනේ නැහැ. හැබැයි ලියනවා. ඇයි ඒ? වැරදුනොත් එන හදපු විදිහ හරි තියෙනවනේ. 180යි. රුපියල් 1980යි. මේකට හැදුව මේ 180 වැරදුනොත් හදිස්සියට කලබලයට හැදුව විදිහ තියෙනවාට ලකුණු ලැබෙනවා. අපි කියමු මෙතනට ලකුණු දෙකක් හම්බෙලා ලකුණු දෙකක්. මේ බලන්න ලකුණු දෙකක්. ඔයා මේකේ හරියට උත්තරය හරියට ලකුණු දෙකයි. දැන් මේක වැරදි. වැරදුනම තමයි මෙතන හරි. එතන ලකුණයි. මෙතන හරි. එතන ලකුණයි. මේක වැරදි. 1900 ලියුණා හදිස්සියට 1900 ලියුණේ. මෙහෙම. මේ ලකුණු දෙක දෙන්නේ නැහැ. දැන් උඩට ගියාට පස්සේ තියෙනවා මේ හදපු විදිය. එහෙනම් මේ අහිමුණු ලකුණු දෙක උඩට ලැබෙනවා. මෙතනත් වැරදි කිව්වෝ. මෙතන හරි. එතන ලකුණයි. මේක ආව 1000 වෙන ගණක් ආවා 180ක් ආවා 190ක් ආවා ලියන්නේ වැරදි එකක්. එහෙනම් මේ උඩට. මෙතන හරි. ආදේශ කිරීම හරි. එහෙනම් මෙතන අහිමුණු ලකුණු මෙතන ලැබෙනවා. ඒ නිසායි හදපු විදිය ලියන්න කියන්නේ. හරි. මෙතන 180යි 1980යි. දැන් C කොටස. හදාගත්තද? ඒ හැදුවද? හැදුවා සර්. දැන් ලැතරේ දෙනවා. දැන් C කොටස. C විකුණුම් මිල 10ක්. මිල සමානයි පිරිවැඩ ලාභය මුළු 1800යි ධන විකුණුම් මිල 10ක්. එතකොට ඒක හදාගන්න කොහොමද? හදාගන්නේ පිරිවැය 100ක් වුණොත් ලාභය 10ක් එකතු කරලා විකුණුම් මිල 110ක් වෙනවා. දැන් විකුණුම් මිල තිබ්බනම් 30 දීලා තිබ්බනම් ඒකෙන් 110. දැන් විකුණුම් මිල නැහැනේ. එහෙනම් ඒක හැදෙන්නේ කොහොමද? පිරිවැය ලාභය එකතු කරලා. එහෙනම් 110ක් නෙවෙයි 1800න් 110න් 10ක්. හරිද? හරි සර්. මෙතන කීයක් දාවේ? 163.6ක්. තුන 1963.6යි රුපියල්. හරිද? ඔලේ. හරි සර්. හරි. හරි. දැන් ගණන් ටික ඔක්කොම හරි. ඔය ගණන් ටික අරන් එන්න බලද්ද පන්තියට. බලලා ගන්න පන්තිය. ඉතින් දිගටම බලලා දාන්න ඕනේ. දිගටම ඉක්කොන් පන්ති ඇතිනේ. ඔව් සර්. හරි බලන්න. බලන්න හැර වෙන දවස් කවද්ද පුළුවන්? සඳුදා පුළුවන් සර්. ආයේ සමහර දවසට සිකුරාදාත් පුළුවන්. මට කියන්න පුළුවන් දවසම. හා සර්. එන්නේ බලලා ස්ථිරව තියෙනවා නේද? ඔව්. මොනවාද 8:30 ඉඳලා අර කිව් ටයිම් එක තියෙනවා මේ දවසම තියෙනවා. හරි? හා සර්. දැන් සිකුරාදා BS පන්තියේ තියෙන්නේ. BS නැතිනම් මට කියන්න. හරි. හරි එහෙනම් අපිට ඇති ග්‍රන්ට් එක හදන්න අපි හවස පන්තියට දාන්න පුළුවන් උනොත් මම කියන්නම්. හා සර්. ඒක පන්තියේ පන්තියේ ඒක නැතිනම් මම කියන්නම් මේ අයත් ටියුට් තියෙන ද්‍රව්‍ය පිට ටියුට් එක තියෙනව නේද ඔයාලගාව? ඔය ටියුට් එක විතරයි සර් තියෙන්නේ. දෙවෙනි එක දුන්නේ නැද්ද? නෑ. එහෙමද? අපු බිබිල කවද දෙන්නේ? බලලා විතර දෙන්නේ. එන්නේ අද එන්නේ නෑනේ. අද තියෙනවා සර්. නෑ මං අහන්නේ වෙන පන්තිවලත් එන්නේ නැහැ ටියුට් එක දෙන්න. හෙට එනවා අද සර්. ටවුන් එකට එන්නේ නැහැ නේද? අද එන්නේ නැස හෙට එනවා. අයනම් හෙට මට මැසේජ් එකක් කොහෙද එන්නේ හෙට? රීත්නේ සර්. හරි. මං ටියුට් එක තියාගෙන ඉන්නවා මට කෝල් එකක් දෙන්න. හා සර්. හෙට මොනවටද පන්ති එන්නේ? හෙට ඉක්කොන්. හරි. ඔයාලා දෙන්නට හම්බුන්නේ නැද්ද ටියුට් එක ගාව පිළිවෙල කියලා? නෑ සර්. නෑනේ. හරි. හරි එහෙනම් තියෙනවා උත්සාහ කරලා වැඩ කරන්න කිව්වා. අපිට කරලා